රන්වන් පැහැති කුඹුරු වලින් සහ මීදුම් සහිත කඳු වලින් වට වූ නිහඬ සාමකාමී ගම්මානයක සිරිපාල නම් වූ නිහතමානී ගොවියෙක් ජීවත් වුණා. සුන්දර සිනහවක් සහ කරුණාවන්ත ඇස් ඇති සිරිපාල මොහුගේ එකම දියණිය වන නිතූ සමග කුඩා මැටි නිවසක සතුටින් ජීවත් වුණා. සෑම උදෑසනකම ගමේ කුකුලන් හඬන විට සිරිපාල හිරුට පෙර නැගී සිටියා. ඔහු පිටතට ගොස් නැවුම් වාතය ආස්වාදය කරමින් කුරුල්ලන්ගේ නාදය සහ පන්සලේ සීනු නාදයට සවන් දුන්නා. ඉන්පසු ළිඳේ මූණ සෝදාගෙන මුළු තැන්ගෙට ඇතුළු වන්නේ තමන්ට හා දියණියට රස උදේ ආහාරයක් සකස් කර ගන්න. ඔහු මේ සාධන ආහාරවලට ආදරය එක් කරන්නට අමතක කළේ නැහැ. සිරිපාල තමාගේ දුවට ආහාර ඇසුරුම් කර බයිසිකලේ නංවාගෙන ඇයව ආදරයෙන් පාසලට එක්කන් ගියේ මගදිගේ ලස්සන කතා කියමින්. ඒ ලස්සන කතා අසමින් තාත්තාට තුරුල්ල පාසල් දක්වා යෑම නිතූගේ පුරුද්දක් වුණා. පාසලට දියණියව ගෙනවිත් දාලා මේ සිරිපාල යන්නේ දහඩිය මහන්සියෙන් හම්බ කරන්නයි. සිරිපාල කුඹුරු වලට දැවෙන හිරු යට වෙහෙස මහන්සි වී බීජ සිටුවමින් මඩ ඉවත් කරමින් සිටියා. ඔහුගේ දෑත රළු විය. ඔහුගේ හදවත ශක්තිමත් විය. සෑම දහඩිය බිංදුවක් ගානේම ඔහු සිතුවේ තම දියණියට හොඳ අනාගතයක් ලබා දීම ගැනයි. මහන්සියෙන්ම ගෙට ගොඩ වුණ සිරිපාල පුටුවකට බර වී මියගිය බිරිඳගේ පින්තූරයක් බලන්නේ ඔහුගේ කරදර සහ ප්‍රීතිය යන සියල්ලම ඇය සමග බෙදා ගන්න වගේ. නෙතූ අප්පච්චි ළඟට දුවගෙන ඇවිල්ලා උවසල වාඩි වී පොල් සම්බෝලයක උණුහුම් බත් කටවල් පියාගේ අතින් කෑවේ හරිම සතුටින්. ඉරිදා දිනවල මේ සිරිපාල අස්වැන්න පොලට විකුණා ගෙදරට ඕනෑ පාකම් ගෙන ආවේ. මේ සියල්ලම නෙතූ වෙනුවෙන්. නෙතූගේ අනාගතය වෙනුවෙන්. බෝග විකුණා එකතු කරගන්නා කාසි මොහු කැටයට එකතු කරේ නෙතූට ලස්සන පොත් බෑග්යක් අරන් දෙන්න. වැසි සමයේ සිරිපාල වැස්සේ තෙමීගෙන වැඩ කළා. දරුවා කෙරෙහි තිබුණ සෙනෙහස ප්‍රබල වුණා. මේ විදිහට තවත් වෙහෙසකර දවසක් නිමා කර සිරිපාල ගෙදරට පැමිණියා. මේසේ මත කුඩා අකුරු වලින් ලියන ලද ලියුමක් තිබුණා. ඒ දැකපු සිරිපාලගේ ඇස්වලින් කඳුළු කඩන් වැටුණා. එහි තිබුණේ ස්තූතියි තාත්තේ මම ඔයාට ගොඩාක් ආදරෙයි. ඔයා තමා මගේ ජීවිතේ වීරයා. ඒකෙ එහෙම ලියලා තිබුණා. ඔහුගේ වෙහෙස ගොඩක් නැති වුණා. හිතට වෙනදටත් වඩා ලොකු ශක්තියක් ආවා. ඒ වචන ඔහුව තවත් ශක්තිමත් කරා. තාත්තා කියන්නේ අපේ ජීවිතවල වීරයා. කවදාවත් කොච්චර අමාරුකම් තිබ්බත් ඒවා තමන්ගේ දරුවන්ට පෙන්වන්නේ නැහැ. මහමෙරක් තරම් කැපකිරීම කරනවා හැම තාත්තෙක්ම තමන්ගේ දරුවා වෙනුවෙන්. නිහඬ වීරයා කියන්නේ යාළට. ඔයාලගේ ජීවිතවලත් ඔයාලා වෙනුවෙන් අපරිමිත කැපකිරීම කරන නිහඬ වීරයෙක් ඇති. කිසිදු දෙයක් බලාපොරොත්තු නොවි දරුවන් වෙනුවෙන් කැප වෙන තාත්තලා වෙනුවෙන් තමා මම අද මේ කතාව ගෙනාවේ. ඔයාලත් ඔයාලගේ තාත්තට ගොඩාක් ආදරය කරන්න. එයාලගේ හීන හැබෑ කරන්න. ඔයාලව සතුටින් තියන්න. ඉතින් මේ වගේ තවත් කතා අහන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න.